අද මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා මෙච්චර කල් යූස් කරපු ChatGPT ඔයාලගේ WhatsApp එකට දාගන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඔයාලා මේ වෙනකම් පාවිච්චි කරන්නේ නැත්තේ ChatGPT app එක. අද මම මේ කියන විදිහෙන් පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ WhatsApp එකට ChatGPT ලේසියෙන්ම දාගන්න. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඔයා තාමත් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක like එකකුත් දාගෙනම අපි යන් අපේ වීඩියෝ එකට. Go, 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 go. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන WhatsApp එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න ඕනි. WhatsApp එක ඕපන් කරලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ පල්ලෙහා තියෙනවා ප්ලස් අයිකන් එකක් වගේ අයිකන් එකක් මෙටා එකට පල්ලෙහින්. අන්න ඒක උඩ එකපාරට ටච් කරගන්න. ඒක ටච් කළා මෙතනින් ඔයාලගේ contact ලා ටික පෙන්නනවා මෙතනින්. මෙතනින් අපි අලුත් new contact කෙනෙක් හදා ගන්න ඕනේ new contact කෙනෙක්. ඒකට මම මෙතනින් දෙවෙනියට තියෙන new contact එක බාර ටච් කරගන්නවා. ඒක ටච් කරාට පස්සේ මෙතනින් ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනි. මේ ෆෝන් නම්බර් එක ඩිස්ප්ලේ එකේ ප්ලේ වෙන ෆෝන් නම්බර් එක මෙතනින් ටයිප් කරගන්න ඕනි. මේ ෆෝන් නම්බර් එක තමයි ChatGPT එකේ ෆෝන් නම්බර් එක. මෙතනින් මම මේ නම්බර් එක මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ෆස්ට් නේම් එක විදිහට දෙන්න ඕනි ChatGPT කියලා. මම මෙතන ChatGPT කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලා මේක සේව් කරගන්න ඕනි. ඔයාලට පුළුවන් මෙතනින් ෆස්ට් නේම් එක ChatGPT නැතුව ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනින් මම මේක සේව් කරගන්නවා. හරියට දැන් මේක මගේ ෆෝන් එකේ සේව් වෙලා තියෙන. දැන් මේ විදිහට මම මේකට මැසේජ් එකක් දානවා. ඔයාලා දැන් බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකට ෆෝන් එකේ WhatsApp එකට සාර්ථකව දැන් ChatGPT දාලා තියෙන ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. ChatGPT official logo එකක් මෙතනින් තියෙනවා ChatGPT. අපි බලමු මේක දැන් කොහොමද වැඩ කරන්නේ කියලා. මම මේ විදිහට මැසේජ් එකක් දානවා. hi කියලා මැසේජ් එකක් දානවා මේ විදිහට. මේ කියන්න ඕනි පොඩ්ඩක් මම මේක ChatGPT තරන්න ස්පීඩ් නෑ. හරියට දැන් මෙතනින් බලා ගන්න පුළුවන් එන මැසේජ් එකක් දාලා තියෙනවා hi කියලා. අපි බලමු තවත් ප්‍රශ්නයක් අහලා බලමු කොහොමද මේ ChatGPT වැඩ කරන්නේ කියලා. අපි බලමු තවත් ප්‍රශ්නයක් මෙතනින් අපි අහලා මොන වගේ රිප්ලයි එකක් බලා ගන්න පුළුවන් වේද කියලා. මම මෙන්න මේ විදිහට මෙතනින් මම ප්‍රශ්නයක් ටයිප් කරගත්තා. ප්‍රශ්න විදිහට මම දුන්නේ ශ්‍රී ලංකාවේ ලස්සනම තැන් මොනවාද කියලා. අපි බලමු මේක සෙන්ඩ් කරලා අපිට මොන වගේ රිප්ලයි එකක් බලා ගන්න පුළුවන් වේද කියලා. මෙතන පොඩි දෙයක් කියන්න ඕනේ ඔයාලට ChatGPT එකේ තරම් ඔයාලට ස්පීඩ් මේකේ රිප්ලයි එකක් ඉන්නේ නැහැ. පොඩි වෙලාවක් යනවා මෙතන රිප්ලයි එකක් ඉන්නේ. අපිට දැන් බලා ගන්න පුළුවන් රිප්ලයි එකක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මං ඇහුවේ ශ්‍රී ලංකාවේ ලස්සනම තැන් මොනවද කියලා. මේ විදිහට හපුතලේ කියලා ලොකු උත්තරයක් මෙතන දීලා තිනවා. තව දෙයක් කියන්න ඕන ඔයාලට මේක මේ ChatGPT එක ඔයාලට සිංහල උනත් සපෝට් කරනවා. මම එකක් පෙන්නන්නම් ඔයාලා මේක සිංහල සපෝට් කරනවද කියලා. මම මේ ටයිප් කරගන්නවා please සිංහල කියලා. මං කිව්වේ උඩ දුන්න විස්තරය අපිට සිංහල වලින් දෙන්න කියලා. අපි බලමු මේක කොහොමද සිංහල සපෝට් කරනවද නැද්ද කියලා. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් හපුතලේ ගැන අපිට ලොකු විස්තරයක් මෙතන දීලා තියෙනවා. උඩ දුන්න විස්තරය අපිට දැන් සිංහලෙන් උනත් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ ChatGPT එක සිංහල උනත් සපෝට් කරනවා. ඔයාලා දැන් ඒක බලා ගන්න පුළුවන්. ඔයාලට ඕනම ප්‍රශ්නයක් සිංහලෙන් උනත් අහලා ඔයාලා මෙතන රිප්ලයි එකක් ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ChatGPT app එක වලින් ඔයාලා ෆොටෝ එඩිට් කරන විදිහටම මෙන්න මේ ChatGPT එකෙන් ඔයාලට ෆොටෝ එඩිට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලා ChatGPT app එකට ගිහිල්ලා ෆොන්ට් එකක් ගහලා ෆොටෝ එකක් දාලා ඒ එඩිට් කරන විදිහටම ඔයාලා මෙතනින් ෆොටෝ එක සිලෙක්ට් කරලා ඔයාලට ෆොන්ට් එකක් දාලා වුණත් මේකෙන් ෆොටෝ එඩිට් කරගන්න පුළුවන්. ඔයාලා ඒක දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම ChatGPT එකෙන් මේ WhatsApp එකේ දාපු ChatGPT එකෙන් ෆොටෝ එඩිට් කරන විදිහත් මම වීඩියෝ එකක් විදිහට ගේන්නම්. හරියට මම මේ වීඩියෝ එක තමයි ගෙනාවේ. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම channel එක like subscribe කරගෙනම මේ වීඩියෝ එක like එකකුත් දාගෙනම